හායි අපි යමුද හයිටි එකකට? අපි ගියේ ජෙට්වින් කොලම්බස් 7 එකේ හයිටි එකට. ඇත්තටම අපි ඊට දවසක තමයි ගියේ. ඉතින් එයාලගේ හයිටි එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙත් තියෙනවා කිව්වා. රූෆ් ටොප් එකෙත් තියෙනවා කිව්වා. ඉතින් අපිට කැමති තැනක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරේ රූෆ් ටොප් එක. මොකද මේ වගේ එන්වයරන්මන්ට් එකක් එක්ක තමයි අපිට හයිටි එක රස විඳින්න තියෙන්නේ. මුලින්ම ඉතින් අපිට කැමති බෙවරේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි සිලෙක්ට් කරේ අයිස් කොෆි. මම නම් අයිස් කොෆි ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ අයිස් කොෆි එක නම් හරිම රසයි. ඉතින් ටිකකින් එයාලා මේ හයිටි ප්ලැටර් එක අපිට සර්ව් කරා. ඒකේ තියෙනවා අයිටම්ස් ඔක්කොම 24ක්. එක්කෙනෙක්ට 12 ගාන වගේ ඉතින් කන්න පුළුවන්. ඒකේ ස්වීට් අයිටම්ස් 4ක් වගේ තිබ්බා. ඒ ටික ඔක්කොම සේවරි අයිටම්ස් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි කියව කන්න පටන් ගත්තා. මුලින්ම ස්වීට් වලින් තමයි පටන් ගත්තේ. ඊපස්සේ අපි සේවරි අයිටම්ස් ටික එකින් එක රස බැලුවා. මේවයි ඔක්කොම වගේ ඇත්තටම රසයි. දැන් ඉතින් අපි මේ අන්තිම අයිටම්ස් ටික තමයි රස බලන්නේ. දන්නවනේ ඉතින් යාළුවෝ හම්බුනහම කනවා තේරෙන්නෙත් නැහැ, වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. මෙන්න මේ ප්‍රෝන් අයිටම් එක නම් හරිම රසයි. ඒක අපිත් කතා වුණා ඇත්තටම හරි රසයි කියලා. ඉතින් මේ හයිටි එකේ ගාන වුණා 5990ක් දෙන්නටම. අපි ඉතින් මෙහෙම නිදහසේ කියව හිටියා. මොකද හයිටි ටයිම් එක තිබුණේ 3 to 5:30. ඒ වුණාට හරිම රිලැක්ස්. එතන එහෙම ලොකු සෙනගක් හිටියෙත් නෑ රූෆ් ටොප් එකේ. ඉතින් එළියෙත් හරිම ෂෝ කවුව බැහැලා ගියාට පස්සේ හරිම කූල් එතන උණගත් එක්ක. ඉතින් අපි පොඩ්ඩක් ඉඳලා අන්තිමට සන්සෙට් එකත් බලලම තමයි ගියේ. බලන්නකො ලස්සන. ඉතින් ආයි දවසක හම්බෙමු. Thanks for watching.